නෝට්බුක් LM එකේ තියෙන ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක යූස් කරලා අපි පාඩම් කරපු ඕනම දෙයක් අපිට හරියටම මතකද කියලා චෙක් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම්. හරි. අපි අද මේ විදිහට පටන් ගන්න යන්නේ නෝට්බුක් LM මාස්ටර් ක්ලාස් කියන YouTube වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එක. මේ 7 වෙනි වීඩියෝ එක බලන්න කලින් මම ඔයාලා හැමෝගෙම ඉන්න ඔයාලා තාමත් මේ වීඩියෝ සීරීස් එකේ මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහට 1 2 3 4 5 6 කියන වීඩියෝ බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ 6 බලලා මේ වීඩියෝ එක බලන්න. හරි. අපි දැන් එහෙනම් බලමු කොහොමද මේ Google Notebook LM එකේ ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක හරියටම යූස් කරලා අපි පාඩම් කරපු අපිට මතකද කියලා චෙක් කරගන්න කියලා. සුපුරුදු පරිදි ඔයා notebook LM එක මොබයිල් ෆෝන් එකකින් යූස් කරනවා නම් ඔයා notebook LM කියන ඇප් එකට ලොග් වෙන්න. ඔයා ඩෙස්ක්ටොප් එකකින් හෝ ලැප්ටොප් එකකින් මේ notebook LM එක යූස් කරනවා නම් සර්ච් කරගන්න ඕනම වෙබ් බ්‍රවුසර් එක notebook LM කියලා. මේ විදිහට සර්ච් කරාම පළවෙනි සර්ච් රිසල්ට් එකේම ඔයාලට පෙන්නනවා ඇති Google Notebook LM AI Research Tool and Thinking Partner කියලා. මෙන්න මේ ලෝගෝ එක මතක තියාගන්න. මේ ලෝගෝ එක තමයි notebook LM එකේ official ලෝගෝ එක. මෙන්න මෙතන මේ notebook LM කියන link එක උඩ මුලින්ම ක්ලික් කරගන්න. හරි. මේ විදිහට මේ link එක උඩ ක්ලික් කරගත්තට පස්සේ අපි notebook LM එකේ මේ විදිහට first page එකට log වෙනවා. හරි. මෙතනදී අපි මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන try notebook LM කියලා මේ කළු පාට box එකේ සුදු පාටින් තියෙනවා. මෙන්න මෙතන try notebook LM කියන එක මුලින්ම ක්ලික් කරගන්න. හරි. මේ විදිහට try notebook LM කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපි notebook LM එකේ second page එකට log වෙනවා. හරි. මම පළවෙනි වීඩියෝ 6 දීම පැහැදිලි කරා වගේ අපි notebook LM එකේ මොකක් හරි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරන්න යනවා නම් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන මෙන්න මෙතන සුදු පාටින් තියෙන create new කියන එක ක්ලික් කරගන්න ඕන. හරි. දැන් මම මෙතන create new කියන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. මේ විදිහට create new කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මම පළවෙනි වීඩියෝ 6 දින් පැහැදිලි කරා වගේ notebook LM කියලා කියන්නේ source based අපිට output දෙන AI මොඩල් එකක්. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ notebook LM එකට මොකක් හරි දෙයක් input කරන්න ඕනේ. ඒක PDF එකක් වෙන්න පුළුවන්, Word document එකක් වෙන්න පුළුවන්, නැත්නම් PowerPoint slide වෙන්න පුළුවන්. එහෙම නැත්නම් web search එකක result එකක් වෙන්න පුළුවන්. අපි මොකක් හරි දෙයක් මේ notebook LM එකට input කරොත් තමයි අපිට notebook LM එකේ output generate කරගන්න පුළුවන් වෙන්නේ. හරි. මම මේකද සුපුරුදු පරිදි මගේ notebook LM master class video series එකේ මම පාවිච්චි කරන්නේ තනි PDF එකක්. මොකද එතකොට ඕනම කෙනෙක්ට පැහැදිලි මෙන්න මේ studio section එකේ තියෙන option ටිකෙන් හරියටම මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් හින්දා මම සුපුරුදු පරිදි මගේ photography.pdf කියන සම්පූර්ණ ඉංග්‍රීසි වලින් තියෙන PDF එක මෙන්න මේ notebook LM එකට මුලින්ම අප්ලෝඩ් කරගෙන ඉන්නම්. හරි. මම මේ විදිහට මගේ photography.pdf කියන PDF එක drag කරගෙන ඇවිල්ලා notebook LM එකට මේ විදිහට drop කරගන්නවා. හරි. මේ බලන්න මෙන්න මෙතන කෙළවරේ sources section එකේ යටම මගේ photography.pdf කියන PDF එක මේ විදිහට notebook LM එකට අප්ලෝඩ් වෙනවා. හරි. අපි පොඩි වෙලාවක් බලන් ඉමු මේක අප්ලෝඩ් වෙනකම්. හරි. මේ විදිහට දැන් මගේ PDF එක notebook LM එකට අප්ලෝඩ් වෙලා තියෙනවා. හරි. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ස්ටුඩියෝ සෙක්ෂන් එකේ තියෙන මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක ගැන. හරි. මේ ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක ගැන පැහැදිලි කරද්දී අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන සුවිශේෂීම කාරණේ තමයි මේ ෆ්ලෑෂ් කාඩ් එකේ ඇතුලෙන් එහෙම නැත්නම් මේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් කරද්දී අපිට output language එක එහෙම නැත්නම් choose language එක අපිට select කරන්න option එකක් දීලා නැහැ. මම ඔයාලට ඒක click කරලම් පෙන්නන්න. මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් කියන එකේ කෙලවර පොඩි ඊතලයක් තියෙනවා. ඔයාලා දන්නවා මේ ඊතලේ ක්ලික් කරලා තමයි අපි ඕනම ස්ටුඩියෝ සෙක්ෂන් එකේ තියෙන ෆේස් එකක් කස්ටමයිස් කරලා හදාගන්නේ. හරි. මම මෙන්න මෙතන ඊතලේ ඔයාලට ක්ලික් කරලා පෙන්නන්න. හරි. බලන්න මෙතන කිසිම ඔප්ෂන් එකක් බලන්න මෙන්න මේ ඕපන් වෙන වින්ඩෝ එකේ කිසිම ඔප්ෂන් එකක් නැහැ අපිට output language එක select කරන්න. ඒකින්ද ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන ඔයාලා ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් කරන්න යනවා නම් මෙන්න මේ settings වලට ගිහිල්ලා මෙතන තියෙනවා output language කියලා. මෙන්න මේ setting වල output language එක ඔයාට ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් වෙන්න ඕන සිංහලෙන්ද ඉංග්‍රීසි වලින්ද එහෙම නැත්නම් වෙනත් language එකකින්ද කියන එක අනිවාර්යයෙන්ම select කරන්න ඕන. මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් කරන්න කලින් මම දැන් මෙතන දැනට සිංහල සිලෙක්ට් කරලා සේව් කරගන්නවා මගේ output language එක. හරි. ඊළඟට මම ඔයාලට පොඩි ඔප්ෂන් ටිකක් පෙන්නන්නම් මේ ෆ්ලෑෂ් කාඩ් එකේ තියෙන මේ ෆ්ලෑෂ් කාඩ් එකේ කෙලවර තියෙන ඊතලේ ක්ලික් කරාට පස්සේ මේ වගේ පොඩි customizable ෆ්ලෑෂ් කාඩ් කියලා
අපේ වින්ඩෝ එක ඕපන් වෙනවා. බලන්න මේකේ මුලින්ම තියෙන ඔප්ෂන් එක number of cards. ඒ කියන්නේ මේ ෆ්ලෑෂ් කාඩ් එකක් කියලා කියන්නේ මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේක ජෙනරේට් වුණාට පස්සේ පොඩි පොඩි බොක්ස් වගේ පොඩි ෂීට් වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන කොටු ටිකක්. ඒ ප්‍රශ්නේ ක්ලික් කරාම ඒ ප්‍රශ්නෙට දාලා අපිට උත්තරෙත් වෙනවා. මම ඔයාලට ගොඩක් මේක පැහැදිලි වෙයි ඉස්සරහට මම ජෙනරේට් වෙච්ච ෆ්ලෑෂ් කාඩ් එකක් පෙන්නන්න. එතකොට මෙන්න මේ ජෙනරේට් වෙන්න ඕන ෆ්ලෑෂ් කාඩ් ගාන අපිට මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ෆීවර් කියලා කියන්නේ ගොඩක් ඔයා අප්ලෝඩ් කරන PDF එක හෝ ඉන්පුට් කරන ඕනම දෙයකට අදාළව පොඩි ෆ්ලෑෂ් කාඩ් ප්‍රමාණයක් ජෙනරේට් වෙනවා. මෙතන ස්ටෑන්ඩඩ් නැත්නම් ඩිෆෝල්ට් version එක දීලා තියෙනවා සහ මෝ කියලා තියෙනවා. මෝ කියන්නේ ගොඩක් ඔයාලට ස්ලයිඩ් ෆ්ලෑෂ් කාඩ් ජෙනරේට් කරන්න ඕන නම් මම ඔයාලට මෙතන රිකමන්ඩ් කරනවා මෙතන එන්නේ ඩිෆෝල්ට් ඔප්ෂන් එකේ එන්නේ ස්ටෑන්ඩඩ් ඩිෆෝල්ට් කියලා. මේක සිලෙක්ට් වෙලාමයි එන්නේ මේකම සිලෙක්ට් කරලා තියන්න. එතකොට ඔයාගේ PDF එක හෝ ඔයාගේ ඉන්පුට් කරන දේ ඇනලයිස් කරලා ඔයාට ගැලපෙන විදිහට ෆ්ලෑෂ් කාඩ් ටික ඔටෝමැටිකලි මේ නෝට්බුක් LM එකෙන් ජෙනරේට් කරලා දෙනවා. හරි මෙතන ඊට පස්සේ තියෙනවා level of difficulty කියලා. මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා easy, medium සහ hard. ගේම් ගහන කට්ටිය නම් කොහොමද මේ ඔප්ෂන් තුන දන්නේ නැති easy කියන්නේ ඕනම දෙයක් lazy. ඒ කියන්නේ lazy තියෙන ප්‍රශ්න තමයි ෆ්ලෑෂ් කාඩ් එකේ ජෙනරේට් වෙන්නේ. medium කියන්නේ මධ්‍යස්ථ level එක සහ hard කියන්නේ අමාරු level එක. එතකොට ඔයා කැමති එකකින් මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකෙත් මම රිකමන්ඩ් කරනවා මෙන්න මේ medium default කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියන්න. ඔයාට ඕන නම් ඒ ප්‍රශ්න අමාරුයි වගේ හිතෙනවා නම් ඔයා easy දාලා ජෙනරේට් කරන්න. ඔයාට ප්‍රශ්න සරලයි වගේ තේරෙනවා නම් ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් වුණාට පස්සේ hard දාලා ආයෙ පාරක් ජෙනරේට් කරන්න. මම ඔයාලට මෙන්න මේකේ medium version එකෙන් සහ hard version එකෙන් ජෙනරේට් වෙච්ච අවුට්පුට් පෙන්නන්නම් ඒකේ මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ කියලා. දැන් ඊළඟට මම ඕපන් කරලා පෙන්නන්නම් වෙන මේ ෆ්ලෑෂ් කාඩ් වල මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ කියලා. හරි. ඊළඟට මෙතන තියෙනවා තව ඔප්ෂන් එකක් what should the topic be. ඒ කියන්නේ මේ ෆ්ලෑෂ් කාඩ් එකේ වැඩිපුර මොකක් හරි ටොපික් එකක් හයිලයිට් වෙන්න ඕන නැත්නම් ඔයාලට මොකක් හරි මේ ෆ්ලෑෂ් කාඩ් එකේ එන ප්‍රශ්නවල මොකක් හරි වැදගත් දේවල් ටිකක් හයිලයිට් වෙන්න ඕන නම් ඒ වගේ දෙයක් ඔයාලට පොඩි ප්‍රොම්ප්ට් එකක් ගහලා මෙතන ටයිප් කරගන්න පුළුවන්. ටයිප් කරගෙන මෙතන අවසානට ජෙනරේට් කියන එක තමයි ක්ලික් කරන්න ඕන. හරි. මම මුලින්ම කිව්වා වගේ මේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් කරද්දී වැදගත්ම දේ තමයි output language එක. ඒකින්ද settings වලට ගිහිල්ලා හැමතිස්සෙම ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් කරන කලින් output language එක අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරලා මෙතන අනිවාර්යයෙන්ම save කියන එකත් ක්ලික් කරන්න. මෙතන output language එක සිලෙක්ට් කරාට වැඩක් නැහැ. save කියන එක ක්ලික් කරේ නැතොත් පරණ නැත්නම් අපි කලින් පාවිච්චි කරපු output language එකම ඇති එන්නේ. අනිවාර්යයෙන්ම output language එක සිලෙක්ට් කරලා save කියන එක ක්ලික් කරන්න. හරි දැන් මම මෙතන මගේ සිංහල output language එක විදිහට select කරලා save කරනවා. save කළා මම කරන්නේ මේ flash card වලට ගිහිල්ලා මම standard එක තියෙනවා number of card එකේ difficulty එක medium තියලා මම මෙතන prompt එක type කරන්නේ නැහැ. මම මෙතන generate කියන එක click කරනවා. හරි මේ විදිහට generate කියන එක click කරාම බලන්න යටින් මෙතන generating flash card කියලා අපේ studio section එකේ යටින්ම අපේ flash card එක generate වෙනවා. මම output language එක සිංහල select කරපු හින්දා ඔයාලට පෙන්නන්නම් මගේ ෆ්ලෑෂ් කාඩ් ජෙනරේට් වෙලා තියෙන්නේ සිංහලෙන්. මම output language එක English select කරා නම් මගේ ෆ්ලෑෂ් කාඩ් එකේ තියෙන ප්‍රශ්න ජෙනරේට් වෙන්නේ English වලින්. හරි මේ විදිහට පොඩි වෙලාවක් අපිට බලන් ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් විනාඩිය 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම අපේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් වෙනවා. හරි. දැන් මගේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් වෙලා තියෙන්නේ. හරි මම දැන් මුලින්ම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්කො ෆ්ලෑෂ් කාඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ විදිහට බලන්න මේ බලන්න ෆ්ලෑෂ් කාඩ් එකක් කියලා කියන්නේ මේ වගේ පොඩි බොක්ස් එකක තියෙන ප්‍රශ්න තියෙන කොටු සෙට් එකක් තමයි ෆ්ලෑෂ් කාඩ් එකක් කියලා කියන්නේ සරලවම. හරි බලන්න මෙතන ප්‍රශ්නයක් අපිට දීලා තියෙනවා ෆොටෝස් යන ග්‍රීක වචනේ අර්ථය කුමක්ද කියලා. හරි මේ ප්‍රශ්නේට උත්තරය අපි දැනගන්න ඕන නම් කරන්න ඕන මෙන්න මෙතන යට තියෙනවා මේ ෆ්ලෑෂ් කාඩ් එකේ යටම C answer කියලා. මෙන්න මේ C answer කියන කොට එකපාරක් ක්ලික් කරා. හරි මේ බලන්න ඒ ෆ්ලෑෂ් කාඩ් එක අනිත් පැත්තෙම තමයි මේ ප්‍රශ්නෙට දාලා උත්තරෙත් තියෙන්නේ. අපි ආයෙ පාරක් ක්ලික් කරොත් ප්‍රශ්නේ ඕපන් වෙනවා. C answer කෙනෙක් ක්ලික් කරොත් ඒ ප්‍රශ්නෙට දාලා උත්තරේ ඕපන් වෙනවා. මොකද මම මේ වීඩියෝ එකේ මුලදී ඔයාලට කිව්වා වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි පාඩම් කරපු දෙයක් අපිට හරියටම මතකද කියලා චෙක් කරගන්න මේ ෆ්ලෑෂ් කාඩ් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. මොකද සම්පූර්ණ PDF එක පාඩම් කරා නම් ඒ PDF එක අප්ලෝඩ් කරා notebook LM එකට. ඒ අප්ලෝඩ් කරපු PDF එකෙන් ෆ්ලෑෂ් කාඩ් එකක් ජෙනරේට් කරගත්තා. ඒ ෆ්ලෑෂ් කාඩ් එකේ තියෙන මේ විදිහට ප්‍රශ්න එනවා. ඔයා අවුට් සිලෙක්ට් කරන output language එකට අනුව සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් ඕ වෙනත් language එකකින් අපිට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්න කියෙව්වා අපිට උත්තරේ මතකද කියලා හිතින් හිතන්න පුළුවන්. ඒ වගේම උත්තරේ මතක නැත්නම් අපිට මෙතන C answer කෙනෙක් ක්ලික් කරලා හරි උත්තරේ මොකක්ද කියලා බලා ගන්නත් පුළුවන්. හරි. ඒ වගේ මම ඔයාලට තව පොඩි ඔප්ෂන් එකක් කියලා දෙන්නම්. මේකේ අපි පාඩම් කරපු අපිට මතකද නැද්ද කියන එක අපිට
මාක් කරලා තියාගන්න පුළුවන් පොඩි ඔප්ෂන් එකක්. හරි. ඔයා හිතන්නකෝ මේ දැන් මේ මෙතන ෆ්ලෑෂ් කාඩ් බලන්න 60ක් තියෙනවා. 60න් මේ පළවෙනි ප්‍රශ්නේ තමයි පොටෝස් යන ග්‍රීක වචනේ අර්ථය කුමක්ද කියන එක. අපි හිතමුකෝ ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා කියලා. ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නම් කරන්න පුළුවන් මෙන්න මෙතන යට බලන්න බිඳුවත් එක්ක කොළ පාට හරියක් තියෙනවා. මේ කොළ පාට හරිය උඩ එකපාරක් ක්ලික් කරන්නකෝ. හරි. බලන්න මොකද්ද උනේ? ඔයා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දන්නවා කියන එක highlight වුණා. හරි. අපි මෙහෙම යමුකෝ දෙවෙනි ප්‍රශ්නෙට. හරි. මේකේ ප්‍රශ්නයක් අර ප්‍රශ්නකට යන්න. ඔයා බලන්න මෙන්න මේ කතිරේ හරි ලකුණු දෙපැත්තෙන් තියෙනවා පොඩි ඊතල දෙකක්. මේ ඊතලේ ක්ලික් කරොත් මොකද්ද වෙන්නේ? ප්‍රශ්න ඉස්සරහට යනවා. අපි හිතමු මේක පිටිපස්ස ඊතලේ ක්ලික් කරා කියලා. බැක් එක. එතකොට ප්‍රශ්නයක් පිටිපස්සට යනවා. ඔන්න දැන් මම දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට ගියා. හතරවෙනි ප්‍රශ්නෙට ගියා. පස්වෙනි ප්‍රශ්නෙට ගියා. ආයි පිටිපස්සට එන්න ඕන නම් මේ ඊතලේ ක්ලික් කරා මේ විදිහට ප්‍රශ්නෙට පිටිපස්සට ආවා. හරි. අපි හිතමුකෝ දැන් අපි මේ ග්‍රැපෝස් යන ග්‍රීක වචනේ අර්ථය කුමක්ද කියන දෙවෙනි ෆ්ලෑෂ් කාඩ් එකේ තියෙන ප්‍රශ්නෙට දාලා අපි උත්තරේ දන්නේ නැහැ. එහෙනම් අපි දන්නේ නැත්නම් අපි මේක මාක් කරගන්න ඕනේ දන්නේ නැහැ කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මෙතන කතිරේ ලකුණුත් එක තියෙන බිඳුව තියෙනවනේ. මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. බලන්න මෙතන දැන් අපි දන්නේ නැති ප්‍රශ්නයක් තියෙයි කියන එක highlight වෙලා තියෙනවා. මේ විදිහට අපිට ඉස්සරහට ප්‍රශ්න ටික කරගෙන යන්න පුළුවන්. අපි ප්‍රශ්නෙට උත්තරේ දන්නව නම් හරි ලකුණක් දාගෙන යන්න පුළුවන්. නොදන්නව නම් වැරදි ලකුණක් දාගෙන යන්න පුළුවන්. ඒතකොට අපි නොදන්න ප්‍රශ්න කීයක් තියෙද? අපි දන්න ප්‍රශ්න කීයක් තියෙද කියලා අපි පාඩම් කරපු තියරි වලට අනුව අපිටම හිතා ගන්න පුළුවන්. හරි. මම දැන් මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් වල තියෙන ඉතුරු ඔප්ෂන් ටිකත් ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලා බලන්න මේ ෆ්ලෑෂ් කාඩ් එක ජෙනරේට් වුණාම අපිට ඕන නම් පුළුවන් මෙන්න මෙතන ෆ්ලෑෂ් කාඩ් එකේ කෙලවර තියෙනවනේ expand the viewer කියලා පොඩි ඊතල දෙයක් මේ තිරස් අතට මෙන්න මේ ඊතල දෙක ක්ලික් කරලා අපිට පුළුවන් මේ ෆ්ලෑෂ් කාඩ් එක ෆුල් ස්ක්‍රීන් එකට ගන්න. ෆුල් ස්ක්‍රීන් එක අරගෙන අපිට ඕන නම් මේක ආයි මිනිමයිස් කරන්න ඕන නම් මෙන්න මේ ආයි මේ ඊතල දෙක ක්ලික් කරලා මේ විදිහට ස්මෝල් කරගන්නත් පුළුවන්. නැත්නම් මිනිමයිස් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ෆ්ලෑෂ් කාඩ් වල තියෙන තව වැදගත් ඔප්ෂන් ටික තියෙන්නේ බලන්න මේ ෆ්ලෑෂ් කාඩ් එකේ කෙලවරම දකුණු අත පැත්තේ කෙලවර තියෙනවා ඩොට් තුනක් එක්ක පොඩි සෙටින්ග්ස් අයිකන් නැහැ. මේක ඇත්තටම සෙටින්ග්ස් ටිකක් තමයි ඕපන් වෙන්නේ. මෙන්න මේ ඩොට් තුන මුලින්ම ඔයාලා ක්ලික් කරගන්නකො. හරි. මේ ඩොට් තුන ක්ලික් කරගත්තට පස්සේ බලන්න ඔප්ෂන් තියෙනවා හතරක්. පළවෙනි එක තියෙනවා රීස්ටාර්ට් සෙට්. දෙවෙනි එක shuffle set. තුන්වෙනි එක download set සහ අවසාන එක delete. delete කියන option එක මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ delete කියන එකෙන් වෙන්නේ delete කියන එක එවුවොත් අපේ generate වෙච්ච flash card ටික delete වෙලා යනවා. මම මේ restart set කියන option එක මුලින් පැහැදිලි කරලා ඉන්නම්. හරි. ඔයා හිතන්නකෝ ඔයා දැන් මේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දන්නවා. ඔයා දෙවෙනි ප්‍රශ්නෙට ගිහලා දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ දන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට ගිහලා තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ දන්න. මේ විදිහට තියෙයි කියලා හිතන්නකෝ. ඔයා හිතන්නකෝ ඔයාට මොකක් හරි හේතුවකින්ද ආයි මුල ඉඳන් මේ ෆ්ලෑෂ් කාඩ් ටිකට උත්තර ටික බලාගෙන නැත්තම් මේ ෆ්ලෑෂ් කාඩ් ටික තියෙන ප්‍රශ්න ටික චෙක් කරගෙන ආයි මුලින් ඉඳන් යන්න ඕන කියලා. එතකොට ඔයා කරන්න ඕන මේ ඩොට් තුන ක්ලික් කරලා රීස්ටාර්ට් සෙට් කියන එක ක්ලික් කරගන්න ඕන. හොඳට බලන්න මම මේ ක්ලික් කරන්න කලින් මෙතන අපි ප්‍රශ්න දෙකක් දන්නවා කියලා මාක් වෙලා තියෙනවා. එක ප්‍රශ්නයක් දන්නේ නැහැ කියලා මාක් වෙලා තියෙනවා. ඔන්න දැන් මම මෙතන රීස්ටාර්ට් සෙට් කියන එක ක්ලික් කරනවා. හරි. මොකද්ද බලන්න උනේ? ෆ්ලෑෂ් කාඩ් සෙට් එකේ පළවෙනි ප්‍රශ්නේ නැත්නම් ෆ්ලෑෂ් කාඩ් සෙට් එකේ මුලටම අපි ආවා. ඒ වගේම මෙතන අපි දන්නේ නැති ප්‍රශ්න සහ අපි දන්න ප්‍රශ්න ටික අර 1 2 වෙලා තිබ්බ ඉලක්කනුත් බිඳු වුණා. ඒ කියන්නේ අපිට ආයේ මුල ඉඳන් මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් ටිකට උත්තර දන්නවද නැද්ද කියන එක චෙක් කරගෙන යන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ඔප්ෂන් එකට. මේ ඩොට් තුන ක්ලික් කරලා ඊළඟට තියෙනවා shuffle set කියලා. මම මේක ඔයාලට ක්ලික් කරලාම පෙන්නන්න. හරි. මේ බලන්න shuffle set කියන ක්ලික් කරාම මොකද්ද වුනේ? අපේ අර ප්‍රශ්න දැන් මේකේ ෆ්ලෑෂ් කාඩ් 60ක් තියෙනවනේ. ඔයාලා මේ වගේ ඉස්සරහට යනකොට ප්‍රශ්න 60ක් තියෙනවනේ. මේ ප්‍රශ්න 60 කලින් මුලින් තිබ්බ ප්‍රශ්නේ වලට මතක ඇතිනේ. ඒ ප්‍රශ්නේ නෙවෙයි මම මේ shuffle කියන එක ආයි පාරක් ඔයාලට ක්ලික් කරලා පෙන්නන්න. දැන් බලන්න මේකේ තියෙන ප්‍රශ්නේ තමයි shutter speed එක ගැන අදහස් කරන්නේ කුමක්ද කියලා. ඔයාලා මෙන්න මේකේ තියෙන ප්‍රශ්න ගැන එච්චර හිතන්න එපා. මම අප්ලෝඩ් කරපු PDF එකට අදාළව තමයි මේ ප්‍රශ්න ටික ජෙනරේට් වෙලා තියෙන්නේ. ඔයාලට ඕන PDF එක අප්ලෝඩ් කරලා ප්‍රශ්න ටික ජෙනරේට් කරගන්න. හරි මම දැන් මෙතන ආයි shuffle කියලා පෙන්නන්නම්කෝ. අන්න බලන්න. මොකද්ද වෙන්නේ? මේ ප්‍රශ්න 60 තියෙන මේ ෆ්ලෑෂ් කාඩ් 60 ප්‍රශ්න 60ක් තියෙනෝනේ. මේ shuffle කියන එක ක්ලික් කරාම වෙන්නේ ඒ ප්‍රශ්න 60 මාරු වෙනවා. පළවෙනිට තිබ්බ එක අවසානට යන්න පුළුවන් නැත්නම් මැද තිබ්බ එක මුලට එන්න පුළුවන්. shuffle වෙලා තමයි ප්‍රශ්න ටික ආයි පිළිවෙලකට හැදෙනවා. මුලින් තිබ්බ ප්‍රශ්නේ ආයි පෙන්වන්නේ නැහැ. වෙන ප්‍රශ්නයක් තමයි shuffle කරාම පෙන්වන්නේ. ඒක තමයි මේ shuffle කියලා කියන්නේ. හරි. ඊළඟට තුන්වෙනි ඔප්ෂන් එක බලන්න. download set. මම මේකට ඔයාලා ක්ලික් කරලා පෙන්නන්න. download set කියන ක්ලික් කරාම මේ විදිහට ෆ්ලෑෂ් කාඩ් ටික Excel sheet එකක් විදිහට අපේ ලැප්ටොප් එකට හෝ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි. මේ ඔප්ෂන් ටික තමයි ෆ්ලෑෂ් කාඩ් ගැන අපිට මූලිකවම දැනගන්න තියෙන ඔප්ෂන් ටික. හරි. මම ඔයාලට මේ ෆ්ලෑෂ් කාඩ් ජෙනරේට් කරනකොටම කිව්වනේ මම ඔයාලට
මේ ෆ්ලෑෂ් කාඩ් වල තියෙනනේ ඔප්ෂන් මොනවද? මේකේ තියෙනව නේද easy medium hard කියලා ඔප්ෂන් තුනක්. ඒ වගේම output language එක අපිට select කරන්න පුළුවන් සිංහලද ඉංග්‍රීසිද වෙන ඕනම language එකක්ද කියලා. වෙන ඕනම language එකක් කියන්නේ මේ notebook LM එකේ output language එක විදිහට තෝරන්න පුළුවන් යම් සීමිත language ප්‍රමාණයක් තියෙනවා. ඒ language ටික විතරයි අපිට select කරන්න පුළුවන්. ඒක ඔයාලා ගිහිල්ලා check කරලා බලන්න output language වලට ගිහිල්ලා. හරි. මම ඔයාලට පෙන්නන්නම් මේ medium එකෙන් සහ hard එකෙන් generate වෙච්ච සිංහල ඉංග්‍රීසි output වල තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද කියලා. මම මේ විදිහට බලන්න ජෙනරේට් කරගත්තා ෆ්ලෑෂ් කාඩ් හතරක්. ඒ ජෙනරේට් කරගත්ත හතර තියෙන්නේ මේ ෆ්ලෑෂ් කාඩ් වල මම ජෙනරේට් කරගත්තේ සිංහල මීඩියම් එක සහ සිංහලෙන් හાર્ඩ් එකක්. ඒ වගේම ඉංග්‍රීසි අවුට්පුට් ලැන්ග්වේජ් එක දාලා මීඩියම් වර්ෂන් එකෙන් එකක් සහ ඉංග්‍රීසි අවුට්පුට් ලැන්ග්වේජ් එක දාලා හાર્ඩ් එකෙන් එකක්. මම ඔයාලට පෙන්නන්නම් ඉංග්‍රීසි වලින් ජෙනරේට් වෙච්ච normal නැත්නම් default medium option එක දැම්මට පස්සේ මෙන්න මේ වගේ flash card තමයි generate වෙලා තියෙන්නේ. ඔන්න බන් දෙවෙනි ප්‍රශ්නේ මේ වගේ සරල ප්‍රශ්න තමයි තියෙන්නේ. හරි. අපි ඊළඟට බලමු මම flash card එකේ මෙන්න මේ hard කියන එක select කරලා generate කරගත්ත flash card එකේ මොකද්ද වෙනස්කම කියලා කලින් එකට වැඩිය. හරි. මේක තමයි hard version එකෙන් generate වෙච්ච flash card එක. ඔයාලට පේනවා ඇති පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම ප්‍රශ්නේ length එක නැත්තම් ප්‍රශ්නේ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ සංකීර්ණත්වය වැඩි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ hard කියන option එක select කරොත් වෙන්නේ සරල ප්‍රශ්න නෙවෙයි අපිට ටිකක් සංකීර්ණ ප්‍රශ්න තමයි generate වෙන්නේ. එතකොට ඔන්න මම දැන් පෙන්නුවා. ඔයාලා කලින් මම මුලින්ම පෙන්නුවා සිංහල output language එක විදිහට select කරලා එතකොට එන්නේ සිංහලෙන් තියෙන flash card. දැන් මම මේ generate කරලා තියෙන්නේ output language එක English select කරලා එතකොට මගෙන් එන්නේ English වලින් තියෙන ප්‍රශ්න සහ C answer click කරාම ඉංග්‍රීසි වලින් තියෙන ආන්සර්ස් තමයි එන්නේ. මේ විදිහට බලන්න. සිංහල ඉංග්‍රීසි වලින් තියෙන ප්‍රශ්න සහ ඉංග්‍රීසි වලින් තියෙන ආන්සර්ස් එන්නේ. ඒක තීරණය වෙන්නේ අපි සිලෙක්ට් කරන අවුට්පුට් ලැන්ග්වේජ් එක මත. හරි. මම ඔයාලට තවත් උදාහරණයක් ඕනනම් පෙන්නන්නම්. හරි. මම අවුට්පුට් ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා ෆ්ලෑෂ් කාඩ් එකේ මෙන්න මේ මීඩියම් වර්ෂන් එකෙන් ජෙනරේට් කරගත්ත ෆ්ලෑෂ් කාඩ් එක ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. මම කලිනුත් පෙන්නුවා. බලන්න මේ වගේ සරල ප්‍රශ්න තියෙන්නේ. හරි. මම දැන් පෙන්නන්නම් ඔයාලට ඒ ෆ්ලෑෂ් කාඩ් එකේම මම hard version එක ක්ලික් කරලා ජෙනරේට් කරගත්ත ප්‍රශ්න ටික. ඔයාලට පේනවා ඇති ඉංග්‍රීසි ප්‍රශ්න වගේම තමයි ඒ ප්‍රශ්නවල තියෙන දිග වැඩි, length එක වැඩි. නැත්නම් ඒ ප්‍රශ්නවල තියෙන සංකීර්ණත්වය ටිකක් අර අපේ මෙතන තියෙන medium version එකෙන් ජෙනරේට් වෙන එකට වැඩිය hard version එකෙන් ජෙනරේට් වෙච්ච ෆ්ලෑෂ් කාඩ් වල තියෙන ප්‍රශ්නවල සංකීර්ණභාවය වැඩි. හරි. ඔන්න මම දැන් මෙන්න මේ notebook LM එකේ ෆ්ලෑෂ් කාඩ් එකේ තියෙන හැම ඔප්ෂන් එකක්ම ඔයාලට පැහැදිලි කරලා ඉවරයි. හරි. මම හිතනවා මේ වීඩියෝ එක පාඩම් කරලා අපිට මේ දේවල් මතකද කියලා චෙක් කරගන්න බැරුව ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ඕනම කෙනෙක්ට යම්කිසි දෙයක් පාඩම් කරලා ඒ පාඩම් කරපු දේ හරියටම අපේ ඔළුවේ තියද අපිට ඒ පාඩම් කරපු දේ අපිට හරියටම මතකද කියලා චෙක් කරගන්න සුපිරිම ඔප්ෂන් එකක් තමයි මේ notebook LM එකේ තියෙන flash card option එක. ඒකින්ද ඔයාලා අදම try කරලා බලන්න PDF එකක් හෝ ඔයා කැමති දෙයක් input කරලා අදම try කරලා බලන්න මේ flash card කියන option එක ඔයාලට ලොකු දෙයක් මේ flash card කියන option එකනුත් කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, තව යාළුවෙක්ටත් දැනගෙන ගොඩ යන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. AI සම්බන්ධ වීඩියෝ සහ technology සම්බන්ධ වීඩියෝ අපි දිගටම channel එකේ upload කරනවා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.